මහාවංශයේ පෙන්වා දෙන ආකාරයට මෙරට ඉතිහාසයේ ස්වර්ණමය යුගයේ ආරම්භක පාලකයා වූ පණ්ඩුකාභය රජුගෙන් පසු ඔහුට හා ස්වර්ණපාලි කුමරියට දාව උපත ලැබූ මුඩසීව නම් කුමාරයා ක්‍රිස්තුපූර්ව 367 සිට ක්‍රිස්තුපූර්ව 307 දක්වා වසර 60ක් ලංකා රාජ්‍ය පාලනය කළ බව සඳහන් වෙනවා. මොහුගේ රාජ්‍ය පාලන කාලය බොහෝ සාමකාමී එකක් වූ බවයි කියවෙන්නේ. මේ කාලයේ සිදු වූ වැදගත්ම සිදුවීම ලෙස සඳහන් වන්නේ ඔහු විසින් මහමෙවුනා උයන නිර්මාණය කරවීමයි. උයන කරවන සමයේදී අකාල මේඝයක් නිසා මේ උයන මේඝ වන නම් වූ බවයි කියවෙන්නේ. ඒ දැන් විවහාරයේ සඳහන් වෙන්නේ මහමෙවුනා උයන ලෙසයි. මොහු වසර 60ක් පමණ අනුරාධපුරයේ රජකම් කර තිබුණත් පොත්පත්වල මොහු ගැන තොරතුරු ඉතාමත් විරලයි. ඉතිහාසගත තොරතුරු අනුව මුඩසීව රජුට පුත්‍රයෝ 10 දෙනෙක් හා දියණිවරුන් 2 දෙනෙක් වූ බව සඳහන් වෙනවා. මේ සොයුරු පිරිස දීප වංශය නම් හඳුන්වන්නේ දසබෑයන් යනුවෙන්. මුඩසීව රජුගෙන් පසු මේ දසබෑයන්ගෙන් රජවන්නේ වඩාත්ම නුවණැතිම පුත්‍රයා වූ තිස්ස කුමරු බවයි කියවෙන්නේ. මේ තිස්ස රාජ්‍ය පාලන සමය මෙරට ඉතිහාසයේ තවත් එක් වැදගත් සිදුවීම් සිදු වූ පාලන සමයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මෙරට ඉතිහාසයේ දේශපාලනික, ආගමික, ආර්ථික, සමාජීය හා සංස්කෘතික යන සෑම අංශයකම හැරවුම් ලක්ෂයක් මේ යුගයේදී ඇති වෙලා තියෙනවා. මෙතුමාගේ පාලන සමයේදී සිදු වූ වැදගත්ම සිදුවීම තමයි මෙරට බුදුදහම ස්ථාපිත වීම. ඉතින් ඒ නිසා අපි අද හිතුවා මේ තිස්ස රජු ගැන තොරතුරු ඔබට ගෙනෙන්නට. මේ වගේ තවත් කතා මතක හිටින විදිහට දැනගන්න කැමති නම් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. දේවානම්පිය තිස්ස රජු මෙරට පාලනය කරන කාලයේ අපේ අසල්වැසි රට වූ ඉන්දියාවේ පාලනය ගෙන ගියේ අශෝක රජතුමා. ඉතින් කාලයක් තිස්සේ නොදුටු මිත්‍රයින් ලෙස දෙරට අතර පණිවිඩ හුවමාරු කර ගනිමින් මේ අශෝක රජු සමග තිස්ස රජු ඊටාම සමීප මිත්‍ර සබඳතා පවත්වා ඇති බවයි සඳහන් වෙන්නේ. මේ කාලයේදී චණ්ඩාශෝක නම් මේ රජතුමා කුඩා සාමණේර නමකකින් බණ අසා පැහැදී බුදුන් දහම් සඟුන් සරණ යමින් දිග්විජය ප්‍රතිපත්තිය අතහැර ධර්ම විජය ප්‍රතිපත්තිය අනුගමනය කරමින් ධර්මාශෝක නමින් ප්‍රසිද්ධියට පත්වීම සිදු වෙලා තියෙනවා. ඉතින් මේ කාලයේදී ලංකාවේ තිස්ස රජු රජවීමත් සමග පුදුම සහගත සිදුවීම් කිහිපයක් සිදු වූ බව ඉතිහාස සම්බන්ධ මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා. ඒවාට අනුව නම් කියවෙන්නේ පොළව අභ්‍යන්තරයේ සැඟවී තිබුණු මුතුමැණික් සම්භාරයක් රජුගේ පිනෙන් පොළවෙන් උඩට මතු වූ බවයි. තිස්ස රජතුමා ඒව සියල්ලම තමා වෙත තබා ගැනීමට උත්සාහ නොකළ බවත් චිරාත් කාලයක සිට තම ඇසින් නොදුටු මිත්‍රයා වූ අශෝක රජු වෙතද කොටසක් යැවීමට සූදානම් කළ බවත් කියවෙනවා. ඉතින් මේ තිස්ස කුමාරයා රාජ්‍යත්වයට පත් වූ පසු ඔහුට වමනා වෙනවා ඔහු රාජ්‍යත්වයට පත් වූ බව මිත්‍ර අශෝක වෙත දන්වන්නට. ඒ නිසා ඔහුගේ පිනෙන් පොළවෙන් මතු වූ මුතුමැණික් සම්භාරයෙන් කොටසක්ද සමග දූත පිරිසක් ඉන්දියාව බලා පිටත් කර යැවීමට සූදානම් කළ බවද සඳහන් වෙනවා. මහාවංශ විස්තරයේ සඳහන් වන ආකාරයට අරිට්ඨ කුමරු, ඇමතිවරයෙක්, භාණ්ඩාගාරික හා කාලි පබ්බත බමුණා යන දූත පිරිස මේ ගමනට යැවූ බවයි කියවෙන්නේ. මේ දූත පිරිස දඹකොළ පටුනින් නැවුනැග තාම්‍ර ලිප්තය හරහා පාටලීපුත්‍රයට ගමන් කර ඇති බව පැවසෙනවා.
ඉතින් මේ අශෝක රජතුමා පාටලී පුත්‍රයේදී මේ දූත පිරිසව ඉතා ගෞරවයෙන් යුක්තව පිළිගෙන ඔවුන් හට තනතුරු නාමත් ප්‍රදානය කර ඇති බව සඳහන් වෙනවා. අරිට්ඨ කුමරුට සේනාපති ධූරය, ඇමතිවරයාට දණ්ඩනායක ධූරය, භාණ්ඩාගාරිකට සෙට්ටි තනතුර, බමුණාට පුරෝහිත තනතුර ආදී වශයෙන් මේ තනතුරු නාම ප්‍රදානය කිරීම සිදු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මෞර්ය රාජ කකුද භාණ්ඩද මේ දූතයන් අත ලංකාවට එවීම සිදු කර ඇති බව සඳහන්. ඒ ලංකාවේ විධිමත් රාජාභිෂේකයක් පැවැත්වීම සඳහා බවයි කියවෙන්නේ. තමන් බුදුන් දහම් සඟුන් සරණ ගිය බවත් තිස්ස රජුටද තෙරුවන් සරණ යන ලෙසත් අශෝක රජතුමා පණිවිඩයක් මගින් එවා තිබෙනවා. ඉතින් මෙලෙස අශෝක රජු වෙත වූ දූත පිරිස පාටලී පුත්‍රයෙහි මාස 5ක් පමණ සංචාරය කොට දින 12කින් දඹකොළ පටුනට ගොඩබැස අශෝකයන්ගේ ඉල්ලීම පරිදි තිස්ස රජු දෙවනි වරටද අභිෂේක කරවීම සිදු කරලා තියෙනවා. පළමු අභිෂේකය සිදු කර ඇත්තේ ඉල් මස පළමු දිනයේ බවත්, දෙවැනි අභිෂේකය වෙසක් මස පුන් පොහෝ දිනයේදී සිදු කර ඇති බවත් ඉතිහාස කතා සාක්ෂි දරනවා. මෙලෙස රාජ කකුද භාණ්ඩ රැගෙන තිස්ස කුමරු නැවතත් අභිෂේක ලැබීම මහා වංශයේ පුනෝපී අபிසිං චින්සු යන වචනයෙන් 11 වන පරිච්ඡේදයේ සඳහන් වෙලා තියෙනවා. මේ ඉන්දියාවේ අශෝක රජු දෙවන පිය එනම් දෙවියන්ට ප්‍රිය යන විරුද්ධ නාමය භාවිතා කිරීම සිදු වෙලා තියෙනවා. ඉතින් මේ නාමය මෙරට තිස්ස කුමරුටත් ලැබීමෙන් පසු තමයි දෙවන පියතිස්ස පසු කලෙක දේවානම් පියතිස්ස නමින් හඳුන්වලා තියෙන්නේ. ඉන්දියාවේ ධර්මාශෝක රජුගේ කාලයේදී තමයි තුන්වන ධර්ම සංගායනාව පැවැත්වීම සිදු වෙලා තියෙන්නේ. ඉතින් තුන්වන ධර්ම සංගායනාව අවසන් කළ මොග්ගලී පුත්තිස්ස තෙරුන් වහන්සේ ඉන්දියාවේ සහ අබට රටවල් වල ධර්ම ප්‍රචාරණය කිරීම සඳහා දූත පිරිස් යොදවා තිබූ බව කියවෙනවා. උන්වහන්සේ මෙරටට එවන දූත පිරිසට මහින්ද, ඉට්ටිය, උත්තිය, සම්බල, බද්දසාල යන තෙරුන් වහන්සේලා තෝරාගෙන තිබූ බව සඳහන් වෙනවා. ඒ සමගම සුමන සාමණේරයන් සහ බණ්ඩුක උපාසක යන අයද මේ ගමනට යැවූ බව පැවසෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ ගිහි කල අශෝක අධිරාජ්‍යයාගේ පුත්‍රයා. එලෙස මේ දූත පිරිස පොසොන් පොහෝදා චේතිය නුවර සිට 이르දි බලයෙන් මිස්සක පර්වතයේහි අම්බස්තලයට වැඩම කිරීම සිදු වෙලා තියෙනවා. එම පර්වතයේ සිටි දෙවි කෙනෙක් රජුට රහතන් වහන්සේලා දක්වනු පිණිස මුවෙකුගේ වේශයක්ගෙන අම්බස්තලයට යන මාර්ගයේහි තනබුදිමින් සිටි බව ඇතැම් වංශ කතාවල කියවෙනවා. මේ මුවා සැබෑ මුවෙක් බවද ඇතැම් වංශ කතාවල සඳහන් වෙනවා. රජු මෙම මුවාගේ පසුපස ලුහුබැඳ ගිය බවත්, දුවගිය මුවවෙස්ගත් දේවතාවා මිහිඳු හිමියන් ආසන්නයේදී අතුරුදන් වූ බවත් කියවෙනවා. මුවා සොයමින් පැමිණි රජු අමතා මිහිඳු මහරහතන් වහන්සේ තිස්ස නවතිනුයයි හඬනගා කියූ බව සඳහන් වෙනවා. මින් පෙර කිසිම දිනක කිසිවෙකුවත් තමාගේ නමින් අමතා නොතිබුණු නිසා මේ කවුරුන්දැයි රජු සෝදිසි කර බැලූ බව පැවසෙනවා. එවිට රජුව විස්මයට පත් කරමින් පර්වතයේ මත ශාන්තව වැඩ ඉන්නා මිහිඳු මහරහතන් වහන්සේ දුටු බවයි කියවෙන්නේ. එවිට මිහිඳු හිමියන් තමන්ව හඳුන්වා දුන් ආකාරය මේ විදිහට සඳහන් වෙනවා. සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවකා තමේව අනුකම්පාදාය ජම්බු දීපා ඉඩාගතා. මහරජ, ඔබ කෙරෙහි අනුකම්පාවෙන් දඹදිව සිට අපි බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙමු.
යන්නෙහි අදහසයි. එය අසා බිය පහ කරගත් රජු අශෝක රජු විසින් එවා තිබූ හසුන් පත ගැනද සිතා මිහිඳු හිමියන් සමග සුහද පිළිසඳරක යෙදුණු බවයි සඳහන් වෙන්නේ. මිහිඳු හිමියන් ධර්ම දේශනයට පෙර රජුව බුද්ධි පරීක්ෂණයකට ලක් කළ බවද පැවසෙනවා. එයින් උන්වහන්සේ බලාපොරොත්තු වන්නට ඇත්තේ බුදුදහම තේරුම් ගැනීමට තරම් නුවණක් මෙරට පාලකයාට තිබේදැයි පරීක්ෂා කිරීමට විය හැකි බවයි කියවෙන්නේ. ඉතින් රජතුමා ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් බුදුදහම අවබෝධ කරගෙන එය මෙරට ප්‍රචලිත කිරීමට හැකියාවක් ඔහුට ඇති බව උන්වහන්සේට පැහැදිලි වුණා. ඉන් අනතුරුව තමයි තිස්ස රජු ඇතුළු පිරිසට මිහිඳු හිමියන් විසින් චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. එයින් රජු ඇතුළු පිරිස තෙරුවන් සරණ ගිය බවත්, ඉන් අනතුරුව තිස්ස රජු මිහිඳු හිමියන්ට අනුරාධපුරයට වැඩම කිරීමට ඉඩ ප්‍රස්තාව සැලසූ බවත් ඉතිහාසගත මූලාශ්‍රවල සඳහන් වෙනවා. එහිදී මහානාග යුවරජුගේ බිසව වූ අනුලා කුමරිය ඇතුළු කාන්තාවන් 500ක් පමණ මිහිඳු මහරහතන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කොට සෝවාන් වූ බවයි සඳහන් වෙන්නේ. තිස්ස රජු විසින් මිහිඳු හිමියන්ට ජනතාවට ධර්මය දේශනා කිරීමට ශාලාවක් පිරිසිදු කර ඉඩකඩ සලස්වා දුන් බවත්, එහි රැස් වූ ජනතාවට එම ඉඩ ප්‍රමාණවත් නොවූ නිසා නන්දන උයන මිහිඳු හිමියන්ට සංඝසතු කොට පූජා කෙරුණු බවත් කියවෙනවා. එහිදී මිහිඳු හිමියන් දෙසූ බාල පණ්ඩිත සූත්‍රය අසා දහසක් කාන්තාවන් සෝවාන් ඵලයට පත් වූ බවයි ඉතිහාසගත කතාවල සඳහන් වෙන්නේ. ඉන්පසු රජු විසින් මහමෙවුනා උයනේ රාජකීය නිවාසයක් කරවා මිහිඳු හිමියන්ට වැඩ සිටීමට සලස්වා දී තිබෙනවා. දෙවන දිනයේදී මහමෙවුනා උයන රජු විසින් සංඝසතු කොට පූජා කළ පසු මිහිඳු හිමියන්ගේ ඉල්ලීම පරිදි මහා විහාරය කරවනු ලැබූ බව සඳහන්. ඒ වගේම තමයි මහා රිට්ට කුමරු හා සහෝදරයන් 50 දෙනා මිහිඳු හිමියන්ගෙන් බණ අසා මහණ දිවියට එළඹීමත් මේ කාලයේදී සිදු වූ තවත් එක් වැදගත් සිදුවීමක් බව පැවසෙනවා. තිස්ස රජතුමා ස්තූපයක් කිරීමට කැමැත්ත ප්‍රකාශ කොට එම ස්තූපයේ තැන්පත් කිරීමට පාටලී පුත්‍රයන් ධාතුන් වහන්සේලා වඩම්මවන ලෙස සුමන සාමණේරයන් අත හසුන් පතක් යැවූ බව කියවෙනවා. ඉන්පසු බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව තැන්පත් කොට මෙරට තූපාරාම ස්තූපය නිර්මාණය කළ බව ඉතිහාසයේ සඳහන්. ඒ වගේම තමයි මේ කාලයේදී අනුලා කුමරිය පැවිදි වීමට අවසර ඉල්ලා සිටිනවා. කාන්තාවන් පැවිදි කරවීම භික්ෂුවකට අකැප බැවින් මිහිඳු හිමියන් තම නැගණිය වූ සංඝමිත්තාවට මේ බව පවසා හසුනක් යැවූ බවයි සඳහන් වෙන්නේ. සංඝමිත්තා තෙරණින් වහන්සේ ජයශ්‍රී මහා බෝධි වෘක්ෂයේ දක්ෂිණ ශාඛාවත් රැගෙන මෙරටට භික්ෂුණී ශාසනය පිහිටුවීම සඳහා නෞකාවකින් දඹකොළ පටුන ප්‍රදේශයට වැඩම කර වූ බවයි කියවෙන්නේ. තිස්ස රජු මෙම නෞකාව වරායට එනතෙක් බලා නොසිට රජතුමා මුහුදට බැස කරවටක් ජලය පිරෙන තෙක් නෞකාව දෙසට ඇවිදගෙන ගොස් ශ්‍රී මහා බෝධීන් වහන්සේ හිස මත තබා මෙගොඩට පැමිණ පෙරහැරකින් වඩම්මවාගෙන ගිය බවයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. ඉතින් සංඝමිත්තා තෙරණියගේ පැමිණීමෙන් මෙරට භික්ෂුණී ශාසනය ඇරඹෙන අතරම කුල 18ක කර්මාන්තද ආරම්භ වූ බව කියවෙනවා. මෙතෙන් පටන් බුදුදහම පාදක කරගත් නව සංස්කෘතියක් මෙරට බිහිවීම සිදු වී තිබෙනවා. විජයාවතරණයෙන් පසු මෙරට බුදුදහම වැළඳගත් පළවෙනි පාලකයා තමයි දේවානම්පියතිස්ස රජු ලෙස හඳුන්වන්නේ.
රජු බුදුදහම වැළඳ ගැනීමත් සමග රජුගේ ආගම රටවැසියාගේද ආගම වෙනවා. ඉතින් රටවැසියන් රජුව ආදර්ශයටගෙන බුදුදහම වැළඳ ගැනීම සිදු වෙලා තියෙනවා. මෙලෙස බෞද්ධයෙකු බවට පත් වූ දේවානම්පියතිස්ස රජතුමා මහා විහාරය, සෑගිරිය, තූපාරාමය, ඉසුරුමුණි විහාරය, පටමක චේතිය, වෙස්සගිරි විහාරය, උපාසිකා විහාරය, දඹකොළ විහාරයන්ද ශ්‍රී මහා බෝධි රෝපණයද තිසා වැවද කළ බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. තවද රජු වලස් වැව නමින් වැවක්ද ඉදිකර ඇති බව කියවෙනවා. මේ කාලයේදී දඹකොළ පටුනහා මහාතිත්ත වරායන් මගින් ඉන්දියාව සමග වෙළඳ සබඳතා සිදු වූ බවත් ඉතිහාසයේ දැක්වෙනවා. මෙලෙස මෙරට බුද්ධාගමේ චිරපැවැත්ම උදෙසා විශාල මෙහෙයක් ඉටු කළ දේවානම්පියතිස්ස රජතුමා වසර 40ක් පමණ මෙරට රාජ්‍ය පාලනය කර ඔහුගේ රාජ්‍ය කාලය අවසන් කරනවා. ඉතින් මේ වගේ තවත් කතාවකින් අපි නැවත හමු වෙමු.